ප්‍රමාණවත් ලෙස අමතර ඒවටත් එක්ක නිෂ්පාදනය කරන්න. ඒකට අපි සමත් වෙන්න ඕන. හැබැයි නීති තියෙනවා. එහෙම තමයි තියෙන්නේ. ඉතින් යම් කට්ටියක් ආව මේ මගෙන් ඉඩම් ඉල්ලන්න ආවා මේ සෝගම් වගා කරන්න. මම මොකද? යම් නිෂ්පාදනය බියර් හද. කම්පැනියක් ආවා. මම කරමු. ප්‍රශ්න නැහැ. හැබැයි එතකොටම රටේ හාල්ලි ගියක්. ඊට පස්සේ එනවා දේශපාලන ප්‍රශ්නයක්. අපේ නලින් බණ්ඩාර මහත්තයාට ගන්න පුළුවන් සාහිත්‍ය දාලා අදත් වෙලා මදි වුණාට සාහිත්‍ය දාන්න කියලා නේ. ඇත්තටම වෙලා මදි වුණා. ඇත්ත කතාව. හරි. අපි ඒ වෙලාවේ සෝගන් වගාවට ඉඩම් වෙන් කරා නම් කියනවා හාලුත් ටික වෙලාවේ බලන්නකෝ NPP එක වෙනත් ඒවට මේ ඉඩම් වෙන් කරලා වගා කරන්න යනවා කියන. ඒ නිසා ඒක ප්‍රමාද කරා. බලාපොරොත්තු වෙන ඉදිරියේදී කරන්න. අක්කර 200ක් ඉල්ලගෙන ආව දූරියෙන් වවන්න. ඉඩම්. අක්කර 200ක් 300ක් කෙලින්ම විදේශ රටවලට යවන්න. අපි එකඟයි. නමුත් පහුගිය කාලේ ඉඩම් නරක විදියට පරිහරණය කරලා තිබ්බ නිසා ඉඩම් අක්කර 100 ගණන් 10 ගණන් වංචාකාරීව පරිහරණය කරලා තියෙන නිසා සමහර වෙලාවට ඒවා දීලා පාවිච්චි කරලා නැති නිසා අපිට මේ ගෙවිච්ච කාලයේ සිද්ධ වුණා ඉඩම් ලබා දීමේදී සැලකිලිමත් වෙන්න ටිකක් කාලයක් ගන්න. ඉඩම් ලබා දීමේදී ඒ නිසා ඇත්තටම ආයෝජකයෝ ආව තරමට කෘෂිකාර්මික ශේෂ්ත්‍රය වෙනුවෙන් ආයෝජකයෝ ආපු තරමට අපිට බැරි වුණා මේ ගෙවිච්ච කාලය තුල ඒ ආයෝජකයන්ට අවස්ථාව දෙන්න.